මගේ නම සශිකා. මට අවුරුදු 22යි. මං O level කරලා A level උත් කරලා රිසල්ට් ෂුවර් නැති හින්දා මගේ යාළුවෙක්ගෙන් දැනගත්තා මම වයඹටෙක් එක ගැන. වයඹටෙක් එකේ හොටෙල් ස්කූල් එකේ බැරිස්ටා කෝස් එක ගැන. මම වයඹටෙක් එකට ඉස්සලාම ආපු දවසේ එන්න කලින් මං කිසිම කෝස් එකක් කරලා තිබ්බේ නැහැ. ඉතින් ඒ වයඹටෙක් එකේ කෝස් එක කරන්න තෝරගද්දි මම ඇත්තටම කොපි ගැන දැනන් හිටියේ නැහැ. අපි හරියට ස්කූල් එකක් වගේම හරියට ටයිම් එකට කෝස් එකට එන්න ඕනේ. ටයිම් එකට ඇවිල්ලා ෆින්ගර් ප්‍රින්ට් එක තියන්න ඕනේ. එතන ඉඳලා විනය පැත්තෙන් ගොඩක් ටෙක් එකේ රූල්ස් තියෙනවා. ඒ හැම රූල් එකක්ම අපිට ජොබ් එකකට ගියාට පස්සේ ඇත්තට වැදගත් වෙනවා. බැරිස්ටා කෝස් එක මාස 4ක් තිබ්බා. මේ මාස 4 ඇතුළත අපිට වයඹටෙක් එකේ හැම දෙයක්ම කියලා දෙනවා. ඒ කියන්නේ ටීම් වර්ක් කොහොමද, අපි කොෆි එකක් දාන තැන විතරක් නෙවෙයි. අපිට සමාජ බාහිර දේවලුත් අපිට කියලා දෙනවා. හොඳ දැනුමක් ගන්න පුළුවන්. මගේ ඉස්සෙල්ලාම ජොබ් එකට එන්න කලින් මට එතනින් දුන්න දැනුම නිසා මට ජොබ් එකට ඇවිල්ලා ගොඩක් දේවල් ඒකට උදව්වක් වුණා. මාස 4ක් කෝස් එකෙන් පස්සේ අපිව ජොබ් වලට අපි බැරිස්ටා දෙවෙනි බැච් එක අපිව ජොබ් වලට වයඹටෙක් එකේම තමයි අපිව ජොබ් වලට දැම්මේ. ඒ ජොබ් වලට දානකොට මට හම්බුනේ හොඳ රෙස්ටොරන්ට් එකක්. ග්‍රෑන්ඩ් ගැස්ට්‍රෝබා කියලා නිගම්බවල. අද මේ තැනට එන්න වයඹටෙකින් ගත්ත දැනුම ගොඩක් වැදගත් වුණා. අද ඇවිල්ලා අපිට මට හොඳ සර් කෙනෙක් හම් වෙලා ඉන්නවා. මිස්ටර් ප්‍රවීන්. එයාගේ හෙල්ප් එකත් එක්ක මම අරකින් ගත්ත ට්‍රේන් එකත් එක්ක මෙතන මාස 6ක් මට ට්‍රේනින් පීරියඩ් එකක් හම්බුණා. ඒ ට්‍රේනින් පීරියඩ් එක ඇතුළත ප්‍රවීන් සර් මගේ ළඟින් ඉඳගෙන අපිට ස්ටාෆ් එකේම කෙනෙක් වගේ ඉඳගෙන මට හැමදේම කියලා දුන්නා. සර් කලින් මලිස්සගේ දැනුමත් එක්කන් ප්‍රවීන් සර්ගේ දැනුමයි හැමදේම එක්කන් අද මම මෙතන අවුරුදු 1.5කට වැඩි ජොබ් එක කරනවා. ඒ හැමෝගෙම සහයෝගයත් එක්කන් අද මම හොඳ තැනක ඉන්නවා. ඇත්තටම වයඹටෙක් එක කියන්නේ මට තව කෙනෙක් මගේ නංගි මල්ලි හරි කමක් නැහැ. මං තව කෙනෙක් එතෙන්ට එනවා නම් ඇත්තට මේක රෙකමන්ඩ් කරනවා. මොකද එතනින් ගන්න දැනුම ගොඩක් වටිනවා අනාගතේ ජොබ් එකක් කරනකොට. ප්‍රවීන් සර් කියන්නේත් අපේ බොස් වුණාට මට මේ තැනට එන්න ගොඩක් උදව් කරපු එක්කෙනෙක්. වයඹටෙක් එකේදී මාස 4කදී කියලා දුන්න කට්ටියත් එක්ක අපි ටීම් වර්ක් කරන්නේ කොහොමද කියලා දුන්න එක මට ජොබ් එකට ආවට පස්සේ තමයි තේරුනේ ඒක කොච්චර වැදගත් වෙනවද කියලා. මොකද මං ස්ටාෆ් එකේ 40ක් වගේ අපි ඉන්නවා. ඒ ස්ටාෆ් 40ත් එක්කන් කොහොමද වැඩ කරන්නේ කියලා ඇත්තටම ඉගෙන ගත්තේ වයඹටෙක් එකෙන්. අද ඒක මට ගොඩක් දුරට ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. මේ ඇවිල්ලා ට්‍රේනින් පීරියඩ් එක මාස 6ක් හම්බුණා. ඒ ට්‍රේනින් පීරියඩ් එක ඇතුළතදී සැලරි එකක් එක්කන් තමයි අපි වර්ක් කරේ. ඒ මාස 6 ට්‍රේනින් පීරියඩ් එකෙන් පස්සේ අපිට සැලරි එක ඇත්තටම හොඳ සැලරි එකකටම අපි අද වැඩ කරනවා. ඒ සැලරි එකත් එක්ක මම ඇත්තටම කියන්නේ නංගි මල්ලි ඔයාලට වයඹටෙක් එකකින් ගත්ත දැනුම, ස්කිල් එක, එක්ස්පීරියන්ස් එක මට ප්‍රායෝගික ගත්ත ක්‍රියාකාරකම් හැම දෙයක්ම මගේ ජොබ් එකට වඩ පස්සේ මට ඒක වැදගත් වුණා. ඉතින් මම විශ්වාසයෙන් කියනවා ඔයාලට කෝස් එකක් කරනවා නම් වයඹටෙක් එකේ කෝස් එකක් කරන්න කියලා. මොකද මං අත්දැකීමෙන් මගේ අත්දැකීම අරන් තියෙන නිසා කියන්නේ වයඹටෙක් එක ගන්න අත්දැකීම අනිවාර්යෙන් ජොබ් එකකට යනකොට ඒක අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඔයත් බය නැතුව ඇවිල්ලා වයඹටෙක් එකේ කෝස් එකක් තෝරගන්න කියලා මං ඔයාලට කියනවා. වයඹ කාර්මික විදුහල මීගමුව පාර ගෙපල්ලව කුරුණෑගල